මේ 100% ඔයා වැඩේට දීලා නැතුව එතනින් එන ප්‍රතිඵලය දිහා බලලා අපෝ මේක හරියන්නේ නැහැ වගේම හිතා ගන්න. සර් අපි ඔය කාලේ වැඩි හිටිකම ගත්තට වඩා උඹලා එහෙම වෙන්න ඕනේ. ඊට වඩා උඹලා වගකීමක් ගන්න ඕනේ. උඹලට ප්‍රශ්න වැඩි. හරි තියෙන දෙයක් විකුණලා හරි මොනවා හරි කරයි කියලා වුණා. එහෙම කරන්න ඕනේ නෑ නේද? ඊට පස්සේ ඒක කවද්ද ගෙවලා ඉවර කරන්න. මේ ටික ගෙවන්නත් එපයි මං. මේ මිනිස්සුන්ට ඇවිදලා කරලා ඉන්න පුළුවන් කාලේ ටික ගෙවන්න එපයි. අවුරුදු 70 විදි විතර ලොකු ගෙවල් වාහන දීලා වැඩක් පටන් ගන්න අර වගේ චූටි එකකින්. ආරම්භක පොඩි එකකින් පටන් ගන්න. ඒක උඹලගේ ගාව තියෙනවා මචං නැත්තේ නෑ. විනෝද වෙලක් නැහැ. ඉතින් වැඩක් කරලත් නැහැ. මේ කිසිම දැන අර වචනේ පරිසමාප්තාර්ථයෙන් කාලකන්ණි වෙලා තියෙනවා. එහෙම නැතුව වැඩේ කරද්දී ඔයාගේ 100% ඒකට දෙන්න. වා වෙන මොකක් හරි වා විනෝද වෙන තැන ඒකට ඔයාගේ 100% දෙන්න. එහෙම බැලන්ස් කරන්න. බැලන්ස් කරන්නේ ඕනේ ඉතින්. දැනට වඩා තව ඉස්සරහටදී අමාරු බං වෙන්නේ ලේසි නෙමෙයි ඈ. ඊට වඩා ඉස්සරහටදී අමාරු වෙන්නේ. ප්‍රශ්න ගොඩක් ඒක. හරි. ඒක ආර්ථිකමය වශයෙන් ගොඩනගා ගන්න ඕන. ඒ කියන්නේ දැන් අම්මලාගේ තාත්තලාගෙන් යැපෙන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා. මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ මිනිස්සුන්ට ඉන්ඩිපෙන්ඩන්ට් හදලා දෙන්න ඕනේ දැන්. මගේ ප්‍රශ්න ටික ඉවරයි ඇත්තට. අපේ අම්මයි තාත්තයි ඉන්නේ මගේ ගෙදර. ඒගොල්ලෝ පදින්නේ මං අරන් දීපු වාහන. එහෙම. ඒ ටික ඉවරයි මගේ. දැන් මරණකම් එයාලට ප්‍රශ්නයක් නැහැ ඉන්නකෝ. ඔය ප්‍රශ්න ටික ඔයාලා විසඳන්න බෑ කවදා හරි. අම්මලා තාත්තලා ඕගොල්ලන්ගේ ගෙදරක සැපට ඉන්නවා නම් ඔයා අරන් දීපු වාහනයක යන වෙන නම් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කාලා ඉඳලා ඉන්න පුළුවන් නම් ඒක පට්ට නැද්ද? ඒක මරු නැද්ද? සහ ඒක නිකන් මතක් වෙද්දි අර පොඩි ණය නෑ වගේ සීන් එකක් එනවා. ණය නෑ වගේ එකක් නිකන්. හරි. ඉතින් මම දෙයක් කරලා තියෙනවා. මම මේ මිනිස්සු මහන්සි වෙච්ච එකට ණය නෑ වගේ එකක් හිතෙනවා. ඒක මට කියන්න බෑ වචනෙන් කොහොමද ඒක දැනෙන්නේ කියලා. ඒක එක්ස්පීරියන්ස් කරන්න විතරක් පුළුවන් දෙයක්. ඉච්චරයි පුළුවන්. හරි මම ණය නෑ මගේ වැඩේ ඉවරයි. දැන් මම හෙට මැරුණොත් අවුලක් නෑ. මම ඒ වෙනකන් ජීවත් වෙච්ච ටිකේ මගේ 100% වැඩවලට දීලා මම සාර්ථකයි. එහෙම කියන්න පුළුවන්. ඒක දැන් නෙමෙයිලම මම A level කරන කාලේ මැරුණොත් මට ඒක කියන්න පුළුවන් ඈ. මම A level කරන කාලේ මගේ වැඩේ A level නේ මම ඒකට මගේ 100% දීලා තියෙනවා. ඊට හරියන රිසල්ට් එකක් මට හම්බෙලා තියෙනවා. ඕගොල්ලෝ ගොඩක් කරන්නේ ඔයාලගේ 100% වැඩකට දෙන්නේ නැතුව ඒකෙන් එන රිසල්ට් එකෙන් ඔයාලව මයින්නවා. එහෙම කරන්නේ කොහොමද? ඔයාගේ 100% ඔයා වැඩේට දීලා නැතුව එතනින් එන ප්‍රතිඵලය දිහා බලලා අපෝ මේක හරියන්නේ නැහැ වගේම හිතා ගන්නවා. එහෙම බෑනේ. ඔයා වැඩේට දුන්නේ 150යි නම් ඒ ඔයා නෙමෙයි ඔයාගෙන් භාගයක් නෙවෙයි. සම්පූර්ණ ඔයාව වැඩේට දාන්න. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට විභාගෙට තියෙන්නේ මාස 6ක් හෝ ඊට චුට්ටක් වැඩි හෝ අඩු. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට චුට්ටක් වැඩි වෙයි. මාස 6ක් හෝ ඊට පොඩ්ඩක් වැඩි කාලයක් යනවා. එතකොට මේ වෙලාවේ ඔයගේ 100% අනිවාර්යෙන් මේකටම විතරක් දෙන්න. එහෙම කැපකිරීම කරන්න වෙනවා මිනිස්සුන්ට. එහෙම කරාම ඊට පස්සේ ඔයාට හිතේ සනසිල්ලෙන් හරි මම ඒ ලෙවල් වලට මගේ උපරිමයේ දුන්නා පසුතැවීම නැතුව එතනින් එහාට මොකක් හරි කරත හැකියි. හරි කෙලවුණා කියන්නේ. උපරිමයේ දීලා බැරි වුණා කියන්නේ. අඩු ගානේ හිත හදා ගන්න පුළුවන් ළමයි. හරි මම මගේ උපරිමයේ දුන්නා මට බැරි වුණා. එහෙනම් මම දැන් වෙන මොකක් හරි කරන්න ඕනේ. එහෙම නැතුව ඒක හරියට කරන්නෙත් නැතුව වෙන මොකුත් කරන්නෙත් නැතුව ඉඳලා ඒ ලෙවල් කෙලවුණාට පස්සේ මට කිසි අදහසක් නැහැ. ඔයාගේ උපරිමයේ දීලත් නැහැ. ඈ එතකොට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. අඩු ගානේ උපරිමයේ දීලා බැරි වුණා නම් ඔයාට ඒක බෑ කියලා හරි ඔයාගෙන ගන්න. එහෙම බැරි වෙන්නේ නැහැ. ඔයාලා උපරිමයේ දෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ පහුගිය සතියේ පහුගිය මාසේ වගේ උපරිමයේ වැඩ කරාද? ඔයාට වැඩ කරන්න බලමු උපරිම වෙලා ඔයා වැඩ කරලා තියෙනවද? එහෙම වැඩ කරා නම් ඔයාට තේරෙනවා ඇති මේකේ ප්‍රෝග්‍රස් එකක් තියෙනවා වැඩේ නැගලා යනවා මේක සාර්ථකයි කියලා. එහෙම වැඩ කරේ නැහනේ ගොඩක් අය දුක්තරේ නැහැ කියන එක. ඉතින් එතකොට කොහොමද උපරිම එකක් එන්නේ අනිත් පැත්තට? ඒක වෙන්න බැරි දෙයක් නෙමෙයි. එහෙම මේ මොකද රුට්ටක් ආය මතක් කරගන්න. හරි. ඒ කියන්නේ අපි මේ සියලු දේ කරන්නේ අපින් ජීවත් වෙන්න. නැද්ද? අපින් ඉන්න අවුලක් නැතුව ජීවත් වෙන්නේ අපි මේ ඔක්කොම කරන්නේ. ඒකට ඕගොල්ලන්ට මේ වෙලාවේ පැවරිලා තියෙනව වැඩක්. පොඩි උන් විදිහට හිතන්න එපා. හැමතිස්සෙම කියන එක. ලොකු ළමයි නෙවෙයි වැඩිහිටියෝ ඕගොල්ලෝ. හරි. ඔයාලගේ ඉස්සරහට ලොකු දේවල් තීරණය වෙනවා. කට තියෙන විදිහත් එක්ක අම්මලාට තාත්තලාට කරන්න පුළුවන් ප්‍රමාණය ඉස්සරට වඩා ගොඩක් අඩුයි. උඹලා තනි. ඇත්ත කතාව මේක. ඔයගොල්ලෝ තනි ඉන්නේ. අම්මලාට තාත්තලාට ඉස්සර අපිට කරන්න පුළුවන් තරම් ඔයාලට කරන්න බෑ. ගොඩක් සල්ලි දෙනවා නම් අම්මා තාත්තට පුළුවන් ඇති. හැබැයි එහෙම නැත්නම් එයාලා මේ ඛණ්ඩ ටික හදන්නේ අමාරුයි. ඒක තමයි ඇත්ත කතන්දරේ. පාස් ෆීස් ටික දීලා ඛණ්ඩ බොණ්ඩ ටික හදලා දීලා ඒ අනම්මන ලයිට් බිල් කරන් මේ ලයිට් බිල් වතුර බිල් ඒ ටික ගෙවුවට පස්සේ ආයේ නෑ සල්ලි. නුඹලා තනි.
උඹලට ආයේ ප්‍රයිවට් ඩිග්‍රී කරන්න එම හරි අමාරු වෙනවා. ඒ හින්දා ඒක තේරුම් ගන්න. ඔයාලා වෙනුවෙන් ඕන උනත් වෙන මිනිහෙකුට කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි මේ වාතාවරණය යටතේ. ඒක අම්මා තාත්තා උනත් එහෙම තමයි. මොකක් හරි කරයි. අය වෙලා හරි තියෙන දෙයක් විකුණලා හරි මොනවා හරි කරයි කියලා උනත්. එහෙම කරන්න ඕනේ නෑ නේද? ඊට පස්සේ ඒක කවද්ද ගෙවලා ඉවර කරන්නේ? ඔය ටික ගෙවන්නත් එපයි මං. මේ මිනිස්සුන්ට ඇවිදලා කරලා ඉන්න පුළුවන් කාලේ ඔය ටික ගෙවන්න එපයි. අවුරුදු 70 විදි විතර ලොකු ගෙවල් වාහන දීලා වැඩක් නෑනේ. ඇවිද ගන්න බැරුව වාහනේ පැද ගන්න බැරි කාලෙක පොතක් කියව ගන්න ඇස් පේන්නේ නැති කාලෙක. ඒක දැන් ළඟදි දෙන්න එපයි. හා. ඉන්න ආයේ ණය වෙන්න එපා ඈ. දැනටම උඹලා ඕන තරම් ණයයි. උඹලා ඇක්ටිව් වෙන්න ණයයි දැනටම. ආයේ එපා. ආයේ කරොත් ඔය ගෙවන්න වෙන්නේ නෑ. දැනටත් අමාරුයි. එහෙනම් මේක රෙස්පොන්සිබිලිටි එකක් විදිහට ගන්න. මේක උඹලගේ වගකීම. හරි. ඒක ගන්න ඒක මේ වැඩිහිටි ගතිය ගන්න. ඒක ඕන නැතුව බෑ. ඉස්සර අපි ඔය කාලේ වැඩිහිටිකම ගත්තට වඩා උඹලා එහෙම වෙන්න ඕන. ඊට වඩා උඹලා වගකීමක් ගන්න ඕන. උඹලට ප්‍රශ්න වැඩි. හරිද? ප්‍රශ්න වැඩි කියලා ආතල් එකේ ඉන්න ඕනේ නෑ. ආතල් එකේ නැතුව ෆුල් අවුලෙන් ඉන්න ඕනේ නෑ. මොන කන්ඩිෂන්ස් යටතේ වුණත් මිනිස්සු ආතල් එකේ ඉන්න ඕන. මොන ප්‍රශ්න තිබ්බත් මිනිස්සු පුළුවන් තරම් hina වෙලා ඉන්න ඕන. මොකද මැරෙන්න යන්නේ තව ටික කාලෙකින් කවදා හරි මැරෙනවනේ. ඉතකන් ඉන්න එක පුළුවන් තරම් හොඳට ඉන්න ඕන. ප්‍රශ්න තිබුණා කියලා විනෝද වෙන්න නැතුව ඉන්න ඕනේ නෑ මිනිස්සු. හැබැයි මේ විනෝද වෙන අතරේ අර ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක ඔළුව ඇතුලේ වැඩ කරන්න ඕන. ආතල් එකේ ඉන්න හැබැයි ඔයාගේ වැඩේ මීටරින් ඉන්න හැමතිස්සෙම. ඒ වැඩේ වෙනවද බලන්න. ඔයාට හොඳට ලකුණු තියනවනේ ඔයා කරන වැඩ ටික කරලා ඉවරයි නම් සතිය ප්‍රශ්නයක් නෑ ඕන ආතල් එකක් ගන්න. හැබැයි එහෙම නැත්නම් ආතල් චුට්ටක් කැප කරලා අර ඉවර කරලා ඉන්න. මාස 6ක වගේ පොඩි කාලයක් නෙදී. හරි. මගේ ජීවිතයේ කාලයට සාපේක්ෂව බොහොම පොඩි එකක් නේ. හරි. ඒක හරියට හැසිරුවේ නැතුව ඊට පස්සේ කාලයක් විඳවන්න එපා. ඒක හරියට මේ වෙලාවේ හැන්ඩල් කරන්න. නැත්නම් අන්තිම කාලේ මාර ප්‍රෙෂර්. ඒක කෙලවුණාට පස්සේ ජීවිතේ ඊට පස්සේ ඊට වඩා ප්‍රෙෂර්. ඊට යන්න එපා. යන්න හිතන්නවත් එපා. ඊට වඩා ගෙවල් වලින් තව දේවල් බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් උපරිමයට කරලා තමන් කැමති ඩිග්‍රී එකකට යන්න පාර හදා ගන්න. තමන් කැමති මෙඩිසින් ඉංජිනේරින් නෙවෙයි වෙන එකක් නම් ඒකට කමක් නැහැ. ඒකට යන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු කැමති දේවල් තමයි කරන්න ඕනේ. ඊදන් ටික කවර් කරගන්න පුළුවන් නම් ගෙදරින් ආයේ සල්ලි ඉල්ලන්න ඕනේ නැත්නම් ඇතිනේ. එහෙම එකක් කරන්න කැම්පස් යනකම. එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව කැම්පස් යනවා යන ගමන් තවත් අම්මලාගේ තාත්තලා සල්ලි ටික වියදම් කරලා නාස් එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම පුළුවන් කරන්න. එහෙම වෙන්න එපා. මේ මගේ ඉගෙන ගත්තේ වැඩකුත් නැහැ උඹලා එහෙම වුණොත්. හරි. එහෙම වෙන්න එපා කියනවා. තමන් කරන එක මේ මාර ලොකු වෙන්න ඕනේ නැහැ. ඔයාගේ වියදම් ටික කවර් කරන් ඔයා මෙතනින් ඉස්සරහට තනි මිනිස්සෙක් විදිහට නම් ඒක පට් ඒක හොඳටම ඇති. එහෙම යනකොට සමහර තැන් හිතන්නේ නැති විදිහට පත්තු වෙලා එයි. එතකොට ඒක වැඩ කරයි. ඒක වෙන කතාවක්. හරි. ඒක පස්සේ බලමු. මේක නෙමෙයි මුලින්ම මම පටන් ගත්තේ ඒකෙන් නෙමෙයි. මගේ අයිඩියා එක උනේ ගෙදරින් ඊට පස්සේ සල්ලි ඉල්ලන්නේ නැහැ. හරි. පස්සේ මට හම්බෙන ප්‍රමාණයක මම ගණන් හැදුවා මට පුළුවන් වාහනයක් අරන් ෆිනෑන්ස් එක මාසේ ගානේ ගෙවාගෙන යන්න. ඉතින් ඒක ගෙවලා ඉවර කරේ මේ මාසේ. දැන් තමයි අවුරුදු 5 කම්ප්ලීට් වෙලා තියෙන්නේ මගේ පළවෙනි වාහනේ. ඒ වෙද්දි හරි මට පෞද්ගලික ඇහුවොත් මම සාර්ථකයිද මට ඔව් කියන උත්තරේ මම දෙන්න පුළුවන්. එහෙම වෙන්න බලන්න. මම කියන්නේ මම පට්ට සාර්ථකයි ඉන්නේ නෙමෙයි ඈ. මම කියන්නේ උඹලා ඕනෙකට පුළුවන් කියන එක මේ කියන්නේ. හැම එකක්ම පටන් ගන්න අර වගේ චූටි එකකින්. ආරම්භක පොඩි එකකින් පටන් ගන්න. ඒක උඹලගේ ගාව තියෙනවා මතක් නැත්තේ නෑ. නැද්ද? ඒ උමනාව නැද්ද? ඔය කොච්චර කාලකන්ඩි කමට හිටියත් උඹලගේ නැද්ද මේ ඒක? ඔව් එහෙම ඕන තමයි ඒක ඇතුලේ තියෙනවා නැත්තේ නෑ. බොරු කියන්න එපා. ඇත්තටම හිතලා බලන්න තියෙනවා. මේක එළියට ගන්න. ඒක කරන්න ඕන. ඒක ආයි මතක් කරලා ගන්න. අරගෙන ඒ අනුව පොඩ්ඩක් තමන්ගේ හැසිරීම් රටාව හදාගෙන වැඩ කරන්න. මම කියන්නේ ඕගොල්ලන්ගේ මුකුත් අවුලක් දැකලා නෙවෙයි. හැබැයි මේක මතක් කරගන්න ආයි සමහරුන්ට ඒක අමතකයි. සමහරු ඉන්න හොඳට වැඩ කරන්න පුළුවන් ඔහේ ඇවිල්ලා කියව ඉන්නවා පන්ති වල. එහෙම එපා. උඹලට පුළුවන් යන්නේ. බැරි උන් නෙවෙයි. උඹලත් දන්නවනේ පුළුවන් ඕක කරන්න ඕන නම් ඌමනව තිබ්බනම් පුළුවන් කියලා දන්නවනේ. කරන්න ඒක. දාලා ඉන්න එපා.